අද කතා කරන්නේ ස්ක්‍රීන් ටයිම් ගැන. අවුරුදු දෙකට වඩා අඩු දරුවෙකුට ස්ක්‍රීන් ටයිම් එකක් කිසිම අවස්ථාවක ලබා දෙන්න එපා කියලා තමයි රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ දරුවත් අවුරුදු දෙකට වඩා වැඩි නම් ඔයාගේ කාර්යබහුල ජීවිතෙත් එක්ක ඔයාට යම් කිසි වෙලාවක් දරුවට ස්ක්‍රීන් ටයිම් එක දෙන්න වෙනවා නම් ඒ වගේ මේක ඇතුලේ දරුවට යම් කිසි අවබෝධයක් අධ්‍යාපනයක් ලබා දෙන්නත් හිතාගෙන ඉන්නවා නම් මම මේ රෙකමන්ඩ් කරන TV ප්‍රෝග්‍රෑම්ස් ටික ඔයාට වැදගත් වෙයි. මම මේව තෝරගන්න ප්‍රධානම හේතුව තමයි මේ හැම ප්‍රෝග්‍රෑම් එකකම ඒ වගේම මේ කාටුන් වල තියෙන රෙසලූෂන් එක ගොඩක් ලෝ. ඒ කියන්නේ අධික තද වර්ණ පාවිච්චි කරලා නැහැ. ඒ වගේම මේවා ඇතුලේ මවල තියෙන සිටුේෂන්ස් හරිම කාම් සිටුේෂන්ස්. ඒ කියන්නේ දරුවාට ගොඩක් තරහා ආවේගකාරී සිදුවීම් මවලා නැති හරිම කාම් සිටුේෂන්ස් මවල තියෙන වැඩසටහන් නිසා තමයි මම මේව තෝරගත්තේ. මීට අමතරව කියන්න ඕන දරුවෙකුට රෙකමන්ඩ් කරලා තියෙන අවුරුදු 2කට වඩා වැඩි දරුවෙකුට පැය භාගයක වගේ කාලයක් තමයි ස්ක්‍රීන් ටයිම් එකක් දෙන්න ඕන. ඒකත් මතක තියාගන්න. පළවෙනි එක තමයි පෆින් රොක්. මේක ඇත්තටම හරිම ලස්සන කාටුන් එකක්. ඔයාට උනත් ඒක බැලුවත් ඔයා උනත් ආස වෙයි. මේක පැස්ටල් කලර්ස් යූස් කරලා තමයි කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. හරිම කාම් සිටුේෂන්ස් තියෙන්නේ. මේක ඇතුලේ තමන්ගේ පවුලේ අයට ආදරය කරන්නේ කොහොමද? යාළුවොත් එක්ක කොහොමද හොඳ රිලේෂන්ෂිප් එකක් තියාගන්න වගේ දේවල් තමයි මේ කාටුන් එක ඇතුලේ මවලා තියෙන්නේ. දෙවෙනි එක තමයි ඩැනියල් ටයිගර්ස් නේබර්හුඩ්. මේක ඇත්තටම ටොඩ්ලර් කෙනෙකුට වඩා ප්‍රී ස්කූල් යන වගේ වයසේ දරුවෙකුට ගොඩක් වැදගත් කාටුන් එකක්. මොකද මේක ඇතුලේ මවලා තියෙන්නේ ගොඩක්ම පන්ති කාමරය ඇතුලේ කොහොමද යාළුවොත් එක්ක ගනුදෙනු කරන්නේ, ඒ වගේම ගෙදරදී තමන්ට ඉන්න පුංචි සහෝදර සහෝදරියොත් එක්ක ගනුදෙනු කරද්දී යම්කිසි ටැන්ට්‍රම් එකක් ඇති වුණොත් කොහොමද ඒක සමනය කරගන්න, මේ වගේ හරි ලස්සන දේවල් දරුවන්ට ඉගෙන ගන්න මවලා තියෙන කාටුන් එකක්. මේකත් ඇත්තටම හොඳයි. මීට අමතරව මිස් රේචල් මේක නම් චූටි බබෙකුට කියන අවුරුදු 2 දරුවෙකුට උනත් බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේක කාටුන් එකක් නෙවෙයි, මේක ප්‍රෝග්‍රෑම් එකක්. ඒක ඇතුලේ කතා කරනවා එක වචන, ඒ වගේම වචන රිපීට් කරන්න, ඒ වගේම ගොඩක් කතන හැකියාව වර්ධනය කරගන්න. ඒ වගේම මේක එඩියුකේෂනල් ප්‍රෝග්‍රෑම් එකක්. මේකත් මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මම මගේ පොඩි දෙන්නටත් මේක බලන්න දෙනවා. අන්තිම එක තමයි බ්ලූවි. බ්ලූවි කියන කාටුන් එක ඔයාලා ගොඩක් අහලා ඇති. ඇත්තටම මේ කාටුන් එක ඇතුලේ දරුවෙකුට ප්‍රිටෙන්ඩ් ප්ලේ කරන්න, ඒ වගේම ඉවසීම, රිලේෂන්ෂිප්ස් බිල්ඩින්, එම්පති, මේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරිම ලස්සන කාටුන් එකක්. ඉතින් මම ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ මේ ටික තමයි පුංචි දරුවෙකුට බලන්න දෙන්න කියලා. ඉතින් මේ වගේම තවත් හොඳ ඒ වගේම දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් කාටුන් ප්‍රෝග්‍රෑම්ස් ඇති. ඔයාලා ඒවා බලන්න දෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ඔයාලා ඊට කලින් බලලා ඒක දරුවට දෙන්න හොඳද කියලා අවබෝධයක් අරගෙන දරුවට බලන්න දෙන්න. ඉතින් එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ආයි හමු.